කොන්බන්වා. Good evening. හරි. ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවා කියලා හිතනවා. අද ක්ලාස් එකේ දෙවනි දවස. ඒ කියන්නේ අපි තාම ඉන්නේ හිරංගනා හෝඩියේ. අවසාන දවසේ මම වචන ටිකක් නෝට් කරා. මම හිතන්නේ අපි ඒ ටිකේ තේරුම ලියාගත්තේ නැහැ කියලා. ගෙදර වැඩ විදියට. හරි, මම මුලින්ම ඒකට වෙලාව ගන්නම්. ඔකු කියන්නේ තබනවා කියන එක ක්‍රියාපදයක්. තබනවා. ඊග චිත්‍රපටිය ඒගෝ කියන්නේ ඉංග්ලිෂ්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව. කකු කියන්නේ ක්‍රියාපදයක්. ලියනවා. ඉකු කියන්නේ ක්‍රියාපදයක්. යනවා. කිකු ඒත් ක්‍රියාපදයක්. අහනවා. සවන් දෙනවා. සින්දුවක් අහනවා. සින්දුවකට සවන් දෙනවා. පව් කියන්නේ ක්‍රියාපදයක්. මිලදී ගන්නවා. අයි කියන වචනය ඒකට ඔයාලා තේරුම් දෙකක් ලියා ගන්න ඕනේ. අපි තේරුම් දෙකම එකතු කරලා ලියාගමු. තට්ටු සහ වාර ගණන් කිරීම. ගණන් කිරීමේ ක්‍රම කියලා ආකාර කීපයක් ඉගෙන ගන්නවා. එතනින් ගොඩනැගිල්ලක තට්ටු ගණන් කරන්නත් පුළුවන්. වාර ගණන් කරන්නත් පුළුවන් කයි වලින්.
ගයි කොකු ගයි කොකු කියලා කියන්නේ විදේශය. එහෙම නැත්නම් පිට රට කියන එක. ගකු කියන්නේ පාසල. තමන් ලියපු එකේ ස්පෙල් හරිද කියලා චෙක් කරගන්න. ඒතර තෙන් කියන එක නැති වුණත් ඒක වැරදි. එතකොට හරි ඊළඟට ඔයාලට කියලා ඇති ක්ලාස් එකේදී කේපේලීට වෙනකම් ප්‍රැක්ටිස් කරා වචන නෝට් කරා. පේලි 5ක් ඔයාලට දෙනවා. ගෙදර වැඩ විදියට ප්‍රැක්ටිස් කරන්න. S පේලිය, T පේලිය, N පේලිය, H පේලිය සහ M පේලිය. මම හිතන්නේ M පේලියට වෙනකම් කිව්ව ප්‍රැක්ටිස් කරන්න කියලා. ඒතරේ වීඩියෝ එකේ තියෙන වචනත් නෝට් කරගන්න කිව්වා. ඊට අමතරව මම වචන තව ඔයාලට දාන්නම් කියලා කිව්වා. නමුත්
දැම්මේ නැහැ. ඒක නිසා අපි පොඩි වෙලාවක් අරගෙන වචන ටික ක්ලාස් එකේදී නෝට් කරගමු. හරි එතකොට ඔයාලා මේ ටික ලියන්න ඕනේ වචන පොතේ නිසා මමත් මෙතනින්ම නෝට් කරන්නම්. හරි මෙහෙම වචන අංක දාලා මගෙත් එක්ක ලියාගමු වචන ටික. කලින් ලියපු එකක් තියෙනවා නම් ඒක නැවත ලියන්න ඕනේ නැහැ. මම වචන ටික මේ වෙලාවේ මතකයෙන් දාන්නේ. ඒතර අපි මුලින්ම ස්පේලිය සම්බන්ධ ඒවා ලියනවා. හරි මෙහෙම ලියන්න. ඒක මතකයෙන් බලන්න. කස කියන එක සමහරට අපි ලියලා තියෙන්නත් පුළුවන් වචනය. එසා, අසා, ඉසු, පෝසෙයි, තකේ, ඊළඟ තකන කියන එක දැන් ලියන්න පුළුවන්. හරි ඊළඟ ලියමු. තේ, ඔකේ, තකයි,
තෝතෝ ඔටොතොයි ඉතා හිගමි අත්සුයි අතතකයි ඊළඟට දැන් ගොඩක් වෙලාවට මේවා ලියලා තියෙන්න පුළුවන් නකා නගයි ඉනු නෙකෝ නිෂි ඊළඟ හහ හනා හිගාෂි උකු පුතොයි පුතොයි කියන එක නැතුව අපි ලියමු පූතෝ පූතෝ අගකි ඊළඟ දාන්න බොකු චිබිකි ඊළඟ එම්පේලියෙන් ලියමු මිනමි මචි මිචි
හරි. තව මෙතෙන්ට දාන්න මේ ගණේ. මුසුකෂි මිසු චිසු තව එකක් දාමු චිකයි. හරි දැන් මම උඩ ඉඳන් මේ ටිකේ තේරුම දෙන්නම්. එතකොට බලන්න ළමයි අපි ලියාගෙන තියෙනවා දැනට එතන 20ක් තියෙනවා 20යි 25ක් 25යි 35ක් නේ කොහොම කියන්නේ මෙතන ඔක්කොම වචන 60ක් වෙන්න තියෙනවා 60ට වඩා තියෙනවා මොකද වීඩියෝ එකේ තියෙන වචනත් එක්ක මේ බලන්න දැන් මේ වචන ටිකත් එක්ක තමන් ගාව කීයක් තියනවද කසා කියන්නේ කුඩය කෙසා කියන්නේ අද උදේ අසා කියන්නේ දැසන ඉසු උතුවර ඕසෙයි කියන්නේ මිනිසුන් බහුලයි මිනිසුන් ගොඩක් කියන එක සකේ කියන්නේ මත්පැන් සකන කියන්නේ මාළුවා තේ කියන්නේ අත තොකේ කියන්නේ ඔරලෝසුව ලියන පළවෙනි වතාවේ ස්පෙල් නිවැරදිව ලියන්න නැත්නම් වැරදි වචනයක් තමයි පාඩම් කරන්නේ තකයි කිව්වම උසයි කියන්නත් පුළුවන් මිල අධිකයි කියන්නත් පුළුවන් ඔතෝතු කියන්නේ මල්ලි ඔතොතොයි කියන්නේ පෙරේදා කිතා කියන්නේ උතුරු දිශාව
තෙගමි කියන්නේ ලියුම. අත්සුයි රස්නේ අතතකයි උණුසුම් නකා උල මැද නගයි දිගයි එහෙම නැත්නම් දිග ඉනු බල්ලා නිකෝ උසා නිශි කියන්නේ බටහිර දිශාව. අපි මෙතන උතුරු දිශාව නෝට් කරගත්ත කිතා. එතන බටහිර දිශාව නිශි. අහ කියන්නේ අම්මා. හනා කියන්නේ මල්. හිගෂි කියනවා නැගෙනහිර දිශාව. පුකු කියන්නේ ඇඳුම්. පූතෝ ලියුම් කවරේ. හගකි කියන්නේ තැපැල්පත පෝස්ට් කාඩ් එක. බොකු කියන්නේ මම වරහණක දාගන්න පිරිමි අය පමණයි කියලා. පිරිමි අයට විතරයි මම කියන්න බොකු කියලා ගන්න පුළුවන්. ජිබිකි කියන්නේ ශබ්දකෝෂය ඩික්ෂනරිය. මිනාමි දකුණු දිශාව. දැන් මේ වෙනකොට අපි දිශා හතරම නෝට් කරගත්තා. වචන හතර පාඩම් කරගන්න.
මචි නගරය, මිචි පාර, මිගනේ උපැස්යුවල, මුසුකශී කියන්නේ අමාරු, මිසු කියන්නේ ජලය, වතුර, චිසු කියන්නේ සිතියම, මැප් එක, චිකයි කියන්නේ ළඟ. හරි දැන් මගේ අතින් මේ නම්බර්ස් ඕඩර් එක වැරදුනාට ඔයාලා කෙලින්ම එක පෙළට නම්බර්ස් ටික දාන්න. ඒතර සාමාන්‍යයෙන් මේ වෙද්දී වචන 80ක්වත් තවම තියෙන්න ඕන. හරි ඊට පස්සේ ළමයි අපිට තියෙනවා තව අකුරු ටිකක් ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ ඇල්ෆබෙට් එකේ Y පේලියේ ඉඳන් අවසාන අකුර අල්න යන්න දක්වා තියෙනවා. ඒතර මේ වෙද්දි මේ දකුන් කියන අකුරු 20ම හම්බෙලා තියෙන්නේ. ලියන විදිය තේරෙනවා. හන්දකුන් කියන අකුරු පහත් ඕකේ. ඒතර වයිපේලියේ අකුරු පහම නැහැ. 3යි තියෙන්නේ. ආර් පේලියේ අකුරු පහම තියෙනවා. වයිපේලියේ W පේලියේ අකුරු 2යි. සහ අල්න යන්න. ඒතර ඔක්කොම අකුරු තව 11යි ඉගෙන ගන්න තියෙන්නේ. හරි ඒතර අපි මේ දින කීපේ ඒ ටික ඔක්කොම ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඊට කලින් ළමයි දැන් මම ඔයාලට කියන්න ඇති අපි අද ඒ අකුරු ටික ප්‍රැක්ටිස් කරමු. මම ඔයාලට කියන්න ඇති ඕනේ පොත් මොනවාද කියලා. එතනින්
හරි. ඒතර CR එක දැන් ඔයාලා ගාව ඇති. ඒක තමයි ග්‍රැමර් පොත. මෙන්න මෙතන කියලා තියෙනවා 40 තනි රූල් පොතක් ගන්න කියලා. ඒ තනි රූල් පොතේ අපි අද මෙන්න මෙහෙම කීපයක් නෝට් කරගන්නවා. ඒතර ඒ තනි රූල් පොත අපි පාවිච්චි කරනවා දේවල් දෙකකට. පොතේ ඉස්සරහා දැන් පටන් ගන්න තැන ඉඳන් පිටු කීපයක් අපි ලියනවා. ඒකට සිංහලෙන් කියනවා ආචාර විධි කියලා. මේ වචනේ ඔයාලට වැදගත්. අපි ඒකට ජපන් වලින් කියනවා මෙන්න මෙහෙම. ඒ පොතේ මුල පටන් ගන්න තැන ඉඳන් පිටු 10ක් පරිම ලියවෙන එකක් නැති වෙයි. ඊට පස්සේ ඔයාලා පොතේ මැද පිටුවේ ඉඳන් නෝට් කරගන්නවා ඉලක්කම්. මම ඕනනම් ඒකට වචනේ දෙන්නම්. ඉලක්කම් වලට කියනවා සූජි කියලා. ඉතින් පොත් දෙකක් ගන්න අවශ්‍ය නැති නිසා අපි මේක එක පොතේම ලියාගමු. ඒතර මේ තියෙන්නේ අයිසත්සු. අයිසත්සු කියන්නේ ආචාර විධි. ගොඩාක් වැදගත්. ලිස්නින් වල එහෙම තනිකරම ප්‍රශ්න 6ක් විතරම එනවා. මේ තියෙන්නේ සූචි. හරි. ඉලක්කම් ලියන්නේ පොතේ මැද පිටුවේ ඉඳන් පටන් ගන්න. ඒතර අපි අද මේ පොත පාවිච්චි කරන්නේ අයිසත්සු ආචාර විධි කීපයක් ලියා ගන්න. මුල ඉඳන්ම වැදගත් වෙන දේවල් ටිකක්. ඒතරේ පොතේ ඔයාලා දැන් මේ මාතෘකාව දාගන්න ඇති කියලා හිතනවා. ආචාර විධි. හරි දැන් තාම අකුරු ඔක්කොම දන්නේ නැති නිසා සහ ඉගෙන ගනිපුවත් ඔක්කොම තාම මතක නැති නිසා අපි ආචාර්ය විධි ටික මුලින් මෙන්න මෙහෙම ලියමු. දැන් මම මුලින් නෝට් කරන්නම් පොඩ්ඩක් බලන්න. අපේ පළවෙනි ආචාර්ය විධිය තමයි වෙන්නේ මේක. ඊටර වට පුළුවන් මේක අංක 1 කියලා දාගන්න. අපි සාමාන්‍යයෙන් ප්‍රධාන 20ක් විතර වගේ ලියනවා. ඊටර කරන්න ඕනේ ළමයි මේක ලියන්න ජපන් වලින් දැන් පුළුවන් අය මේ වෙලාවෙම දාන්න ප්‍රශ්නයක් නැහැ. ඔහොම මම ජපන් වලින් ලියනවා. ඊටර තාම ලියන්න බැරි අය ඒක අදම ලියන්න ඕනේ නෑ. අකුරු ටිකක් කොම ඉගෙනගෙන ප්‍රැක්ටිස් වුණාට පස්සේ දාන්න පුළුවන්. නමුත් ඒකට පේලියක් ඉඩ තියන්න ඕනේ. ඊටර අපි ලියලා තියෙන්නේ අයිසත්සු එක ඔහායෝ. ඔහායෝ. ඊටර මේ ඔහායෝ කියන එකේ තේරුම පිළිගමු. good morning.
ඒ කියන්නේ සිංහලෙන් සුබ උදෑසනක්. ඔහයෝ. දැන් මේක ගොඩක් වෙලාවට ඔයාලට ඇහිලා ඇති මෙන්න මෙහෙම. ඔහයෝ ගොසයිමස්. ඔහයෝ ගොසයිමස්. ඔහයෝ ගොසයිමස්. ඒතර ඔහයෝ කියන එක දැන් මම කලින් නෝට් කරා. ඔහයෝ කියන්නේ good morning. සුබ උදෑසනක්. ඒතර ගොසයිමස් කියන එක ආවම ළමයි තේරුමේ වෙනසක් එන්නේ නැහැ. නමුත් ඒක ගෞරවාන්විත වෙනවා. ගොසයිමස් කියන එක ගෞරවාන්විත යෙදීමක්. තේරුම වෙනසක් වෙන්නේ නැහැ. ඒතකොට හිතන්න ඔයා good morning කියලා කියන්නේ ඔයාට වඩා වැඩිමල් කෙනෙක්ට ඔයාගේ සෙන්සෙටනේ ඔයා ස්කූල් එකට නම් යන්නේ ඔයාගේ ටීචර්ට සහ ඔයා වැඩ කරන තැනකට යනවා නම් ඔයාගේ සමාගමේ අයට එහෙම ගෞරව කරලා කතා කරන්න ඕනේ තැනකදී ඔහයෝ ගොසයිමස්. ඒතර ගෞරව කරලා කතා කරනවා අපිට වඩා වැඩිමල් සීනියර් අයට කොහොමත් ගෞරව කරලා කතා කරනවා. සහ අපි විදේශිකයෝ විදියට කොහොමත් ජපන් අයට ගෞරවාන්විතව ආචාර කරන්න. අපි එයාලගේ ආචාර විදි තමයි දැන් මේ පාවිච්චි කරන්නේ. නිසා අපි එයාලට ගෞරවාන්විත වෙන්න ඕන. සහ ෆස්ට් ටයිම් කවුරු හරි එක්ක කතා කරද්දිත් අනිවාර්යයෙන්ම ගෞරවාන්විත වෙනවා. දැන් තමන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් තමන් එකට වැඩ කරනවා. එකට එක පන්තියේ ෆස්ට් ටයිම් නම් එයාත් එක්ක කතා කරන්නේ අනිවාර්යයෙන්ම ගෞරවාන්විත වෙන්න ඕන. ඒතර ඔහයෝ කියන එක කියන්න පුළුවන්. ඉතින් ඒකට ඉගෙන ගන්න යාළුවෝ කියන අයටනේ. දැන් කාලයක් ආශ්‍රය කරනවා යාළුවෝ සහ තමන්ට වඩා බාල කෙනෙක් වයසින් තත්වයෙන් බාල කෙනෙක්. ඒතර එහෙම අයට ඔහයෝ කියන්න පුළුවන්. හරි දැන් ඔය කියන දේවල් ඉතින් වචන වලින් ලියන්න ඕනේ නැති තේරුම් ගන්න ඕන දේවල්. ඊළඟට ඔහයෝ කියන එක කියන්නේ මොන වෙලාවටද? ඒතර උදේට තමයි ඔහයෝ කියලා කියන්නේ. ඒතර උදේ කියලා අදහස් කරන්නේ ළමයි සාමාන්‍යයෙන් උදේ පාන්දර ඉඳන් උදේ 10 වගේ වෙනකම්. දැන් අපි උදේ කියලා දවල් 12 කියන තැනින් බෙදන්න එපා කියලා මං කියන්නේ. දවල් 12ට කලින් උදේ, දවල් 12න් පස්සේ දවල් කියලා හිතුවොත් ගොඩක් විතර ඒක ගැටලු සහගතයි. උදේ 10 වගේ වෙනකන් තමයි ජපන් අය good morning කියන්නේ. උදේ පාන්දර ඉඳන් 10 වගේ වෙනකම්. හරි. ඊළඟ එකට එන්නම්. ඒතර දවල් ඒ කියන්නේ උදේ 10න් පස්සේ අපි මොකද්ද කියන්නේ? උදේ 10න් පස්සේ අපි කියනවා ඔන්න ඕක. ඒතර ඕක ලියන්න ඕනේ ජපන් වලින්. ස්පෙල් නිවැරදිව ලියන්න ඕනේ. බලන්න මම මේක ලියනවා.
හරි. එතකොට චුට්ටක් හොඳින් බලන්න ඕනේ මෙන්න මෙතන කොන්නිචිවා කොන්නිචිවා වා කියන අකුර. එතකොට මේ ලියලා තියෙන්නේ වා කියන අකුර නෙවෙයි. දැන් මතක නම් මේක ඔයාලා ප්‍රැක්ටිස් කරනවා මේක හා අකුර. හා. ඒතර ඕක ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ කොන්නිචි හා කියලා නේ. කොන්නිචිවා කොන්නිචිවා කොන්නිචිවා. ඒතර දැන් මෙතන ඇයි හයන්න ලියලා තියෙන්නේ? පළවෙනි පාඩමේදී ඉගෙන ගන්නවා හා අකුර වා නිපාතයේ විදියට ප්‍රොනවුන්ස් වෙනවා. කියන්නේ හා අකුර කියන එක තමයි පාවිච්චි කරන්නේ වා නිපාතයට. ඒතර කොන්නිචිවා කියන එකේ තියෙන්නේ වා අකුර නෙවෙයි වා නිපාතය. ඒක නිසා මුලදී ස්පෙල් කල්පනාවෙන් ලියන්න ඕනේ කොන්නිචිවා. හරි. ඒතර මේක පාවිච්චි කරන්නේ කොහොමද කිව්වොත් ඒතර කොන්නිචිවා කියන එකේ තේරුම ඒක වැදගත්. තේරුම් එකක් අපි මේක කියනවා good afternoon. ඒ කියන්නේ සිංහලෙන් සුබ දහවලක්. සුබ දහවලක්. ඒ වගේම මේකට තව තේරුමක් තියෙනවා hello. ඒතර මේ hello කියන එක ෆෝන් එකෙන් hello කියන එක නෙවෙයි. ඕනනම් අපි මේ වචනේත් නෝට් කරගමු වචන පොතට. අපි ෆෝන් එකෙන් hello කියලා කියන්නේ මෙන්න මෙහෙම මොෂි මොෂි. දැන් අපිට අර listening කියලා කොටසක් තියෙනවනේ එක්සෑම් එකට. ඒකෙදි සමහර වෙලාවට දුරකථන සංවාදයක් එහෙම දෙනවා. ඒතර මොෂි මොෂි වගේ වචන ඇහෙනවා. මොෂි මොෂි කියන්නේ ෆෝන් එකෙන් හෙලෝ. ඒතර මෙතන හෙලෝ කියලා මම අදහස් කරේ ළමයි. දැන් අපි කෙනෙක්ව හම්බ වුණාම මූණට හම්බ වුණාම කෙනෙක්ව හෙලෝ කොහොමද? ඒතර මුණ ගැසීමකදී හෙලෝ කියලා ආමන්ත්‍රණය කරනවානේ. අන්න ඒ හෙලෝ කියන එක කොනිචිවා. හරි. එතකොට හෙලෝ කියලා ලියන්න මොකද මුණ ගැසීමකදී නේ. ෆෝන් එකෙන් නෙවෙයි. කියන්නේ ෆෝන් එකෙන් කොනිචිවා කියලා කියන්න පුළුවන්. එතකොට අදහස good afternoon නේ. අර ෆෝන් එකෙන් හෙලෝ කියන එක මොෂි මොෂි. ඒතර ළමයි අපි good afternoon කියලා කියන්නේ මොන වගේ වෙලාවල් වලදීද? උදේ 10 ඉඳන් වගේ. දැන් උදේ 10 ඉඳන් කියලා කියනකොට මේ හරියටම උදේ 10 තත්පරේටම එහෙම බලන්න එපා. ඉතින් උදේ 10 වගේ වෙනකන් නේ. ඔහයෝ. උදේ 10 වගේ ඉඳන් හරි. උදේ 10 කියන වෙලාව වගේ ඉඳන් හවස 2-3 වගේ වෙනකන් good afternoon කියනවා. උදේ 10 වගේ ඉඳන් හවස 2-3 වෙනකන් good afternoon කියනවා.
හරි ඊළඟ වචනය. ඒතර මෙන්න මේක තමයි ප්‍රනවුන්ස් එක. ඒතර එතනින් අර වගේමයි කොන්බන් වා කියන එකේ වා අකුර නෙවෙයි මෙතන තියෙන්නේ වා නිපාතය. ඒ කියන්නේ හා අකුර තමයි ලියවෙන්නේ. කොම්බම්වා කොන්බන්වා. ඒතර මේකේ අදහස තමයි සුබ සන්ධ්‍යාවක්. කියන්නේ good evening. ඒතර good evening කියන එක මොන වගේ වෙලාවටද? හවසට. ඒතර හවස කියලා අදහස් කරන්නේ දවල් 2-3 වගේ ඉඳන් නේ. දැන් දවල් 2-3 වගේ වෙනකන් good afternoon කියනවා. ඒතර දවල් 2-3 වගේ ඉඳන් හවස් වෙනකන්. ඔය හවස් වෙනකන් කියන එක ළමයි ඇත්තටම තේරුම් ගන්න ඕනේ වෙලාව මෙන්න මේ වෙලාව කියලා කියන්න අමාරුයි උතන. දැන් උදාහරණයක් මම කියන්නම්. අපි ක්ලාස් එක පටන් ගන්නවා රෑ 10ට කියලා හිතමු. ඒතර දැන් නිකමට හිතන්නකෝ අපි දැන් අද ක්ලාස් එක පටන් ගත්තේ 7ට. ඒතර 7 කියන එක ඉතින් රෑ 7 නේ. ඒතර අපි 7ට පටන් ගන්නකොට ආචාර්ය කරන්නේ කොම්බම්වා කියලා. සුබ සන්ධ්‍යාවක්. ඒතර අපි රෑ 10ට ක්ලාස් එක ඉවර කරනවා නම් අන්නේ 10ට අපි ඉවර කරද්දි කියනවා මෙන්න මෙහෙම. ඔයා සුමිනස්සයි. ඔයා සුමිනස්සයි කියන එකේ අදහස good night කියන එක. ඔයා සුමිනස්සයි. ඔයා සුමිනස්සයි. හරි ඒතර අපි රෑ 10ට ක්ලාස් එක ඉවර කරන්නේ ඔයා සුමිනස්සයි. අපි දැන් මෙහෙම අවස්ථාවක් හිතුවොත් හිතන්න ඔය ටීවී ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඒක පටන් ගන්නේ රෑ 10ට. රෑ 10ට පටන් ගනිද්දී යාලා ආචාර කරන්නේ සුබ සන්ධ්‍යාවක්. ඔයාලා එහෙම වැඩසටහන් දැකලා තියෙන්නේ. රෑ 10ට පටන් ගන්න කියන්නේ සුබ සන්ධ්‍යාවක් කියලා. ඒතර මේ වැඩසටහන ඉවර වෙනකොට රෑ 12:01 වගේ වෙනවා කියලා අපි හිතුවොත් 1-2 වගේ වෙනවා. එතකොට ආචාර කරන්නේ ආසුමිනසයි නේ good night කියලා. ඒතර ළමයි අර වෙලාව කියන එක කියන්න බෑ කොන්බන්වා කියන එක මෙන්න මේ වගේ වෙලාව වෙනකන් කියලා. නමුත් රෑ 10ට 11ට පටන් ගත්තත් ආරම්භයක් නම් කියන්නේ පටන් ගැනීමක් නම් සුබ
සන්ධ්‍යාවක් කියලා පාවිච්චි කරනවා. එතකොට රාත්‍රී කාලයේදී සිදු කරන වෙන්වීම් වලදී තමයි good night කියලා පාවිච්චි කරන්නේ. ඒතර ඇත්තටම good night කියන එක පාවිච්චි කරන ළමයි before bed නින්දට කලින්. ඒතර හමුවීම් වලදී good night කියලා හමු වෙන්නේ නැහැ නේ. වෙන්වීම් වලදී තමයි good night කියලා වෙන් වෙන්නේ. ඒක නිසා දැන් good evening කියන එකේ අපි තේරුම් ගන්න ඕනේ හවස 2 3 වගේ ඉඳන් රාත්‍රිය දක්වා. රාත්‍රිය කිව්වම ටයිම් එකක් ලියන්න අමාරුයි. රාත්‍රිය දක්වා හමුවීම් වලදී කියලාත් ලියන්න. හමුවීම් වලදී. ඒතර ඔය සුමිනසයි good night කියන එකේදී ලියන්න ඕනේ නින්දට පෙර. නින්දට පෙර. හරි අපි දැන් එතකොට ආචාර්ය විධි 4ක් කතා කරා. දවසේ එක් එක් අවස්ථාවන් වලදී භාවිතා කරනවා. ඔහායෝ, කොනිචිවා, කොම්බන්වා, ඔයාසුමිනසයි. හරි ඒතර අපි ඔය පොතේ ළමයි දිගටම ওই වගේ ආචාර විධි තමයි නෝට් කරගන්නේ. ප්‍රධාන 20ක් විතර වගේ නෝට් කරගන්නවා. හරිම වැදගත් කොටසක්. හරි අපි අදට එතකොට අයිසත්සු ලියන එක උතරින් අතර කරමු. ඒතර පොත හැමදාම තියෙන්න ඕනේ ළඟ. දවසට ওই වගේ කීපේ ගානේ නෝට් කරනවා. හරි ඊට පස්සේ ළමයි අපි අර ඉතුරු වෙච්ච අකුරු ටික ප්‍රැක්ටිස් කරන්නෙමු. හරි ඉතින් ඒකෙදිත් ළමයි දැන් මම ක්ලාස් ටයිම් එක ගන්න එක තේරුමක් නැහැ කියලා හිතනවා කොහොමත් අද. ඔයාලගේ පැමිණීමත් අඩු නිසා. ඒතර ඒක ඔයාලට පුළුවන් මම එදා පෙන්නපු විදියට
මේ වීඩියෝ එකකින් කවර් කරගන්න කියලා හිතනවා. ඒතර මම චුට්ටක් ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරොත් නේද? එතකොට චමී දීපකොට කියන YouTube channel එකෙන් බලන්න කියලා මම කියන්නේ. ඒක කරන්නේ මම නිසා. ඒක මට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් නිසා. ඒතර ඒකේ ළමයි මෙන්න මේ දැන් ඔයාලට පේන වීඩියෝ එක. ඔබට දැන් මෙන්න මේ ඔයාලට මම පෙන්නන වීඩියෝ එක. ඒකේ මෙන්න මේ තියෙන අකුරු පේලි ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ අවසන් වෙනකම්. ඒ කියන්නේ දැන් මම කියපු එක ඔයාලා තේරුම් ගත්තනම් වීඩියෝ 3යි ඔයාලා බලන්න ඕනේ. ඒ මූලික අකුරු 71 තියෙනවා. ඒතර මෙන්න මේ පළවෙනි වීඩියෝ එක Stop taking meeting notes and let click. ඒ පළවෙනි වීඩියෝ එකේ තියෙන්නේ ඒ පේලියයි කේ පේලියයි. නේ? අපි පළවෙනි දවසේ ඉගෙන ගත්ත දෙක. ඊට පස්සේ අර ඔයාලට ගෙදරදී බලන්න කිව්වේ මෙන්න මේ වීඩියෝ එක. මේකේ S පේලිය, T පේලිය, N පේලිය තියෙනවා. සහ තුන්වෙනි අවසාන වීඩියෝ එකේ එතන ඉඳන් අවසාන N අකුර වෙනකන් ඔක්කොම අකුරු ටික තියෙනවා නේ. ඔන්න ඔය තුන බැලුවනම් ඔයාලට එතකොට මූලික අකුරු 71ම ලියන විදිය අඳුන ගන්න පුළුවන්. ඒතර ඔයාලා කොහොමද ඒක බලන්න ඕනේ කියලා මම පෙන්නුවොත් එහෙම පෙන්නන්නම්. හරි එතකොට ඔයාලා සාමාන්‍ය විදියට YouTube එකට ගිහිල්ලා YouTube එකේ ඔයාලා සර්ච් කරන තැන චමී දීපකොඩ කියලා සර්ච් කරා නම් channel එක පෙන්නනවා. ඒකේ channel එක ඇතුළට ගියාම මෙන්න මෙතන තියෙනවා playlist එක. playlist එකේ වෙනම දාලා තියෙනවා paper discussion, vocabulary, ඊට පස්සේ O level Japanese paper, numbers, kanji, grammar, alphabet. නොය alphabet කියන එකට තමයි යන්න ඕන. ඒ alphabet එකේ මේ පළවෙනි වීඩියෝ එක තියෙන්නේ භාෂාව ගැන පොඩි හැඳින්වීමක් exam ගැන. ඒකේ දෙවෙනි වීඩියෝ එක ඉඳන් හිරඟනා පටන් ගන්නවා. ඒතර මුල් වීඩියෝ 3 බැලුවනම් අර මං කලින් පෙන්නපු. ඒතර එකක් ප්ලේ කරාම ඒක පිටිපස්සෙන් අනිත් එක කොහොමත් ඔටෝ ප්ලේ වෙනවා. ඇල්ෆබෙට් එක කවර් කරගන්න පුළුවන් ලියන විදිය. සහ ඒකේ අන්තිමට දෙන වචන. ඒතර ඔය අවසාන අකුරු 11. ඒ කියන්නේ Y පේලියේ ඉඳන් N අකුර වෙනකන් අකුරු 11යි තියෙන්නේ. ඒ ටික ඒ විදිහට කවර් කරගන්න ලියන විදිය සහ
වචනයි කිදෙන ඒවා. ඒතර මේ ටියුට් එකේ ඒ ටික ප්‍රැක්ටිස් කරන්න වෙනම ඉඩ දීලා තියෙනවා. දැන් මෙතන වයිපේලියේ අකුරු 3 ලියන විදිය කියලා දෙනවා. ආර් පේලිය අකුරු 5ම තියෙනවා. W පේලියේ අකුරු 2යි අවසානයේට අල්නා යනවා. හරි ඊට පස්සේ මම පොදුවේ වචන ටිකක් දෙන්නම්. ඔය අවසාන පේලි වලටත් එක්ක ඒ ටිකත් කවර් වෙන විදියට. ඒතර මුලින්ම මේ අකුරු ටික ප්‍රැක්ටිස් කරලා ඒ වීඩියෝ එකේ අවසානයේට තියෙන වචන ටිකත් ප්‍රැක්ටිස් කරලා මේ වචන ටික ප්‍රැක්ටිස් කරන්න. ඒතර දැන් මම මෙතන වචන ටික දෙන්නම්. මේ වචන අර වීඩියෝ එකේ තිබුණා නම් එතකොට ඒක නැවත ලියන්න ඕනේ නැහැ. එකක් එක වතාවයි ලියන්න ඕනේ. හරි එක වචනයක් එක වතාවයි ලියන්නේ. යසයි යසුයි යූගතා යූගතා යව්යා යව්යා යොකු ළඟ ලියමු රින්ගෝ රින්ගෝ රෙයිසෝකෝ රෙයිසෝකෝ දයිදොකොරෝ දයිදොකොරෝ ඊළඟ ඔතේ අරයි බෙන්රි
ඉරේනා කිරේනා වතෂි වකයි වරුයි මිකන් බුදෝ ගකුසෙයි ගකුසෙයි සෙන්සෙයි එන්පිත්සු එන්පිත්සු හොන් හරි. ඒතර ළමයි ওই වචන ටිකත් එක්ක වචන 100කට වඩා ඔයාලා ගාව එකතු වෙයි ඔක්කොම. ඒතර ඔක්කොම වචන 800ක් විතර තියෙන්නේ. ඒකෙන් 8න් එකක් විතර දැන් ඉගෙනගෙන තියෙනවා. ඒතර පාඩම් කරගන්න තමයි තියෙන්නේ. ඒතර මුලදී ওই වචන ඇල්ෆබෙට් එක බලාගෙන ලියනවා. දවසකට පරිම 10ක් ලිව්වත් ඇති. ඇල්ෆබෙට් එක බලාගෙන අකුරු ලස්සනට ලියනවා. ඒතර එකක් පස්සරයක්වත් තවම ලියන්න. ඒතර කීපයක් මතක හිටීවි. ඔක්කොම මතක හිටින්නේ නැහැ ඒත්. ඊට පස්සේ අපි පාඩම් වලදී ওই වචන පාවිච්චි කරනවා. ඒතර නැවත නැවත ලියවෙනවා. පොත කියවනවා. ඒතර ওই වචනම නැවත හම්බ වෙනවා. එතකොට මතක හිටිනවා. ඒතර එහෙම තමයි යන්න වෙන්නේ. මොකද මුලින්ම ඔක්කොම වචන මතක තියාගෙන පාඩම් වලට එන්න බෑ. මේ වගේ තමයි වචන තියෙන්නේ කියලා අපි අඳුන ගන්නවා. ඒව නෝට් කර ගන්නවා. ඒතර භාවිතයත් එක්ක තමයි 100%ක්ම මතක තියාගන්න පුළුවන්. හරි අපි මේ ටිකේ තේරුම දාගමු. ඒතර පාඩම් කරන්න ලේසි. යසයි කියන්නේ එළවලු. යසුයි කියන්නේ ලාබයි. යූගතා කියන්නේ හවස. යවයා කියන්නේ එළවලු කඩේ. වෙජිටබල් ෂොප් එක. යොකු හොඳින් නිතරම තේරුම් දෙකයි. හොඳින් නිතරම රිංගු කියන්නේ ඇපල්. රෙයිසෝකු කියන්නේ ශීතකරණය. දයිදොකොරු කියන්නේ
කුස්සිය, ඔතේ අරයි, විවේකාගාරය, පෙන්රි අහසුයි, කිරේනම් කියන්නේ ලස්සන, වතෂි මම. ඒක ඕනම කෙනෙකුට මම කියන්න පාවිච්චි කරන්න පුළුවන්. ගෑනු ළමයින්ට, පිරිමි ළමයින්ට ඕනම කෙනෙකුට වතෂි. ඊළඟ වකයි කියන්නේ තරුණයි. වරුයි කියන්නේ නරක. නිකන් දොඩම් කියන්නේ ඇපල් දොඩම් කියන එකේ දොඩම් කියන එක තමයි මිකන්. රින්ගෝ ඇපල්, මිකන් දොඩම්. බුදෝ කියන්නේ ගක්සේ කියන්නේ ශිෂ්‍යයා, ළමයා, ශිෂ්‍යයා. සෙන්සි කියන්නේ ගුරුතුමා. එන්පිත් කියන්නේ පැන්සල. ඔන් කියන්නේ පොත. හරි. ඒතර ඇල්ෆබෙට් එකේ ළමයි ඔයගොල්ලෝ ඒ අකුරු ටික ප්‍රැක්ටිස් කරාම ඔය වචන ටිකත් එකතු කරගත්තම මූලික අකුරු 71 කියන එක ඔයාලා අඳුනගෙන තියෙනවා. එතකොට ඊට අමතරවත් අකුරු කීපයක් තියෙනවා. අපි ඒවට කියනවා සංයුක්ත අකුරු කියලා. අනේ සංයුක්ත අකුරු කියන කොටස විතරයි එතකොට අපිට ඉතුරු වෙන්නේ ඉරංගනා හෝඩි. සංයුක්ත අකුරු හැදෙන යම් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ඉගෙන ගත්තනම් හරි. ඊළඟට තව ඉතුරු වෙන අවසාන මාතෘකාව තමයි හල් කරන විදිය. දැන් අපි වචන 100ක් විතර ලියාගෙන තියෙනවා. එකම එක හල් අකුරයි උතන හම්බ වුනේ. හල් නයන්න කියන එක විතරයි. දැන් එන් පිත්සු කිව්වම හල් නයන්න එතන තියෙනවා. හොන් කිව්වම හල් නයන්න තියෙනවා. ඒ අකුරක් විදියට හල් නයන්න විතරයි ඉගෙන ගත්තේ. අනිත් අකුරු හල් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න තියෙනවා. ඒතර ওই සංයුක්ත අක්ෂර කියන කොටසයි හල් කිරීම කියන කොටසයි තමයි තියෙන්නේ කරන්නේ.
ඊට පස්සේ සාමාන්‍යයෙන් මම පළවෙනි පාඩමට එනවා. පළවෙනි පාඩමේ භාගයක් විතර උගන්වලා කතකනා හෝඩියට එනවා. ඒතර කතකනා හෝඩියත් කම්ප්ලීට් වුණාම දිගටම ලෙසන් කරගෙන යන්න පුළුවන්. ඒතර පළවෙනිම දේ හිරඟනා හෝඩිය අපි අඳුනගෙන ඉවර කරගන්න ඕනේ. ඒතර ඊළඟ පන්ති දවසේදී අපි ඔය සංයුක්තාක්ෂර හල් කිරීම කියන කොටස කතා කරමු. සහ පළවෙනි පාඩම පටන් ගන්න පුළුවන් එතකොට. හරි. ඒතර මෙන්න මේ පණිවිඩය දෙන්න ඕනේ. ඔයාලා ක්ලාස් එකට ලයිව් සම්බන්ධ වුණොත් තමයි මට ක්ලාස් එක ලයිව් කරන්න පුළුවන් වෙන්නේ. ඒතර ඔයාලට ලයිව් සම්බන්ධ වෙන්න බැහැයි කියලා කියනවනම් ඒතර ඒකත් ගැටලුවක් නැහැ. මේ වගේ ක්ලාස් වල බොහොම උද්‍යෝගයෙන් උගන්වපු ක්ලාස් වල රෙකෝඩින් තියෙනවා. දැන් මේක මම කියන්නේ මේක රෙකෝඩින් එකක් විදියට බලන අයට. ඒතර ඔයා දිගටම ලයිව් සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් නම් ඒතර මට සිද්ධ වෙන්නේ ඔයාට දිගටම රෙකෝඩින් දෙන්න. ඒතර ඒක ගැටලුවක් නෙවෙයි. බොහොම කැමැත්තෙන් උගන්වපු උද්‍යෝගයෙන් උගන්වපු ක්ලාස් වල රෙකෝඩින් තියෙනවා. ඒතර ඒව දෙන්න පුළුවන්. ඔයාට ලයිව් ජොයින් වෙන්න බැරි නම් ඒක තමයි ඉතින් තියෙන විකල්පය. ඒක එතකොට ඒ සම්බන්ධව මාව දැනුවත් කරන්න කොහොමද අවශ්‍ය කියන එක. තොර අපිට මේක මේ මාස 3 කියන කාලෙට බැලන්ස් කරගෙන ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඒතර කොහොම වුණත් තමන් පාඩම් කරන්න ඕනේ නේ. මොන විදියට කරගත්තත් තමන්ගේ අතේ වගකීමක් තියෙනවා කියන එක ඉතින් මම නැවත කියන්නේ නැහැ. තමන් පාඩම් කරොත් තමයි තමන්ට මතක හිටින්නේ. තමන්ට පුළුවන් වෙන්නේ කියන එක. ඊතර පළවෙනි දවසේ මම ඔයාලට දැනුවත් කිරීමක් කරන්න ඇති. පන්තියට දිගටම සම්බන්ධ වීම සඳහා පන්තියේ ගෙවීම් සම්බන්ධව. ඊතර අපි ඒකෙදී පළවෙනි ගෙවීමට පෙබරවාරි 12 කියන එක නෝට් කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඊට කලින් කියන එක 12 වෙනකොට නේ. 12 වෙනිදා වෙනකොට. මොකද මේ පන්තියේ 3 වෙනි දවස මේ සතියේ සිකුරාදා. නේ. සිකුරාදට කලින් ඔයාලා ඒ ගෙවීම කරලා ක්ලාස් එකට සම්බන්ධ වෙනවා කියන එක තහවුරු කරන්න ඕනි. ඊතර ඔයාලව කන්ෆර්ම් ගෲප් එකකට ඇඩ් වෙනවා. ඒකට තමයි 3 වෙනි දවසේ ලින්ක් එක දෙන්නේ කියලා දැනුවත් කරා. ඊතර සිකුරාදා වෙනකොට ඔය මම දැන් දීපු වචන ටික ට්‍රාන්ස්ලේට් කරන්න, පාඩම් කරන්න, අකුරු ලියන විදිය බලලා තේරුම් ගන්න. වචන පුළුවන් තරම් එකතු කරගන්න. සිකුරාදට පුළුවන් සංයුක්තාක්ෂර හල් කිරීම ඉගෙනගෙන පළවෙනි පාඩමට යන්න. ඉතින් මම අද අදහස් කරනවා මෙතනින් ලයිව් ක්ලාස් එක නතර කරනවා කියලා. අපි ඊළඟ දවසේ මේ විදියට ඉතුරු වැඩ ටික කරමු. ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට ගෲප් එකේ කතා කරන්න පුළුවන්.
හරි. ඒතර ක්ලාස් එක නතර කරනකොට අපි මෙන්න මෙහෙම ටිකක් නෝට් කරගත්තා නේද? මම ඒක එතන පහලින් දාන්නම්. මම පළවෙනි දවසේ මේ ටික ඔයාලට කියලා දුන්නා. ඉතින් මෙන්න මේ වගේ දේවලුත් අපි නෝට් කරගන්න ඕනේ අර අයිසත්සු පොතට. ආචාර්ය විදි ලියන පොතට ඒක අද නෝට් කරගන්න අවශ්‍ය නැහැ. ඊළඟ දවසක අපි නෝට් කරමු. දේවා කොරදේ ඔවරිමත්. එහෙනම් අදට නතර කරනවා. ගම්බත්තේ කුදසයි කැපවීමෙන් වැඩ කරන්න. මතකින් යොවී නැවත සිකුරාදා. උච්චන්නයි ළමයි.